Hi, welcome back to Jogo Chapters. අද අපි ඇවිල්ලා ඉන්නේ Pledgescape නිගම්බු. අපි ස්ටේකේෂන් එකකට තමයි ඇවිල්ලා ඉන්නේ. අපි මෙතන තොරගත්තේ මෙතන තිබ්බ aesthetic vibe එකට. ඒ වගේම තමයි මෙතන අපේ බජට් එකට සෙට් වුණා. ඒ නිසා තමයි අපි මෙතන තොරගත්තේ. අපි ස්පෙෂලි මේ ගමන ගියේ අපේ මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. මට ඕනුණා එයාට පොඩ්ඩක් වෙනස් විදිහේ gift එකක් දෙන්න. පොඩ්ඩක් මතක හිටින්න මෙමරි ටිකක් එකතු කරගන්න ඕන වුණා. ඒ නිසා තමයි අපි මේ ගමන ගියේ. අපිට චෙකින් වෙන්න තිබ්බේ දවල් 2ට. හැබැයි අපිට කැමති නම් ඊට කලින් ඇවිල්ලා අපිට ලන්ච් එක ගන්න පුළුවන්. මොකද අපි ලන්ච් එකෙන් තමයි චෙකින් වෙන්න හිතුවේ. අපි ගියේ ෆුල් බෝඩ් පැකේජ් එකකට. ඒතකොට ලන්ච් එක, ඩිනර් එක, බ්‍රේක්ෆාස්ට් එක තමයි අපි ගන්න හිතුවේ. අපි ඉතින් ගිහින් ටික වෙලාවක් ලොබි එකේ ඉඳලා කෙලින්ම ලන්ච් එක ගන්න ගියා. වෙල්කම් ඩ්‍රින්ක් එකත් අතේ තියම්ම තමයි අපි එතෙන්ට ගියේ. මොකද අපි යද්දිත් හරි බඩගින්නේ හිටියේ. ලන්ච් එක ගත්තට පස්සේ අපි කෙලින්ම ගියේ අපේ රූම් එකට. රූම් එකට යද්දි චූටි සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඒක පෙන්වන්න පුදුම මහන්සියක් මම උනේ. හරි? දෙකම කන්නේ. ඒක දැක්කේ මේක මම. අතර වරුද? සිරාට. ඇත්තටම දැක්කේ. ඔයා ඒකද මට ඉක්මනට එන්න කිව්වේ. ඔන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එයා සර්ප්‍රයිස් වුනේ. හැබැයි අපි දැම්ම කේක් එක කට් කරන්නේ නැහැ. අපි පොඩ්ඩ වෙලාවක් ඉඳලා හවසට කේක් එක කපමු කියලා තමයි කතා වුනේ. බලන්නකො මේ වීව් එක හරිම ලස්සනයි, හරිම කාම්. මොහොතේ සද්දෙත් ඒ අසෙන් ඇහෙද්දී මාර සනීපයක්. අර මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඇත්තටම හොඳ තැනක් කියලා මට මේක දැක්කාම හිතුණා. හරි, බැල්කනි කතාව එහෙම වෙද්දී අපි බලමු රූම් එක කොහොමද කියලා. ලස්සනයි. හොඳට ඉඩ තියෙනවා. හරි වෙනස් ඉතින්. හායි. අපිට චුරි රූම් එක එහෙම බලලා ඊට පස්සේ අපි හිතුවා චේන්ජ් කරගන්නෙත් නැතුවම අපි රූෆ් টොප් එකට යමු කියලා. මොකද එදි මේගොල්ලෝ අපිට කිව්වා හොඳ ලස්සන වීව් එකක් තියෙනවා, ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් එහෙම කියලා. ඒ නිසා තමයි අපි මෙතෙන්ට ආවේ. ටික වෙලාවක් ඉන්න කියලා හිතාගෙන ආවට ඇත්තටම අපි මෙතන ගොඩ වෙලාවක් හිටියා. අපි ගොඩාක් ෆොටෝස් ගත්තා. මෙතනදි වැස්සත් එක්ක. හැබැයි වැස්සේ තෙමි අපි ෆොටෝස් ගත්තා. Birthday celebration. ඔන්න දැන් තමයි වොෂ් එකක් එහෙම දාලා අපි ආවේ බර්ත්ඩේ බොයිගේ කේක් එක කපන්න. Happy birthday to you. Happy birthday dear Shruti. මේ කේක් එක ඇත්තටම හරිම රසයි. මම හිතුවේ නෑ එච්චර රස වෙයි කියලා ඇත්තටම. දැන් මම මේ බලාගෙන ඉන්නේ මට කන්න තනියම කන්න කේක් කැල්ලක් දාලා දෙනකම්. කේක් කැල්ලකුත් අරගෙන රස කොෆි එකකුත් හදාගෙන අපි යමු බැල්කනි එකට ඒක නිදහසේ කන්න. බර්ත්ඩේ බොයි රසයි නේද ඒක ඇත්තටම. චෝටි කොහොමද කේක් එක? හස්බන්ඩ් නම් කොෆි එකක් බිව්වේ නැහැ. මම විතරයි කොෆි එක බිව්වේ. කේක් කැල්ල කාලා කොෆි එක බීලා ඔන්න දැන් අපි ආයෙමත් යන්න හදන්නේ ආයෙත් කන්න. ඩිනර් එක ගන්න තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. කන්න බඩගින්නක් නැහැ. හැබැයි ඉතින් ඩිනර් ගන්න එපැයි. ඒ නිසා ඉතින් ආවා. ආවට පස්සේ ඉතින් චූරි බඩගින්නක් ආවා. ඉතින් ඩිනර් එකත් අරගෙන චුට්ටක් එහෙම ඇවිදලා අපි ආයෙ රූම් එකට ආවා නිදා ගන්න. මොකද හරිම මහන්සි. අපි හොටෙල් එකට ආවට පස්සේ චුට්ටක්වත් රෙස්ට් කරේ නැහැ. The next day. ඉතින් ඔන්න උදේම කුකුලත් අතේ අරගෙනම අපි ගියා පූල් එකට. පූල් එකට ආවට ඉතින් ස්විම් කරන්න නම් බෑ. හැබැයි පොඩ්ඩක් ඉතින් එහෙට මෙහෙට වෙවි හිටියා. එහෙම ඉන්න හරියන්නේ නැපැයි පූල් එකට.
පූල් එකකින් ඉඳලා ඇවිල්ලා අපි කෙලින්ම ආවේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. පුදුම බඩගින්නක් තිබ්බේ. මං හිතන්නේ පූල් එකේ හිටිය නිසා වෙන්නත් ඇති. එහෙම නැතත් ඉතින් කොහොමද බඩගිනින්නේ උදේම. ලන්ච් එකයි ඩිනර් එකයි සෙට් මෙනියු තිබ්බට අපිට බ්‍රෙක්ෆාස්ට් එක තිබ්බේ බුෆේ. එකත් හොඳයි. ඉතින් උදේම හොඳට කන්න බලවන්නේ. බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකත් මම චුට්ටක් ඉතින් වීඩියෝ කරගත්තා. ඉතින් කාලේ ඉවර වෙලා අපි ගියා රූම් එකට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. මුහුද දිහා බලාගෙන ඉද්දී මට හිතුණ දෙයක් තමයි මුහුදත් හරියට අපේ ජීවිත වගේ නේද කියලා. මුහුදු රැල්ලත් හරියට අපේ ජීවිතවලට එන ප්‍රශ්න වගේ. කවදාවත් නතර වෙන්නේ නැහැ. හැබැයි මුහුදේ රැල්ල තිබුණේ නැත්තම් අපිට මුහුද මෙච්චර ලස්සනට පෙනේද? අපේ ජීවිතත් ඒ වගේ. හැමදාම සතුට විතරක් තිබුණොත් අපිට ඒ සතුටේ අගයක් තියෙයිද? ඒ කියන්නේ ජීවිතේට ආපු අමාරු කාල, බලාපොරොත්තු සුන්වීම්, කැඩුණු හීන අපේ ජීවිත බැලන්ස් කරන එක නේද කරලා තියෙන්නේ. ඒ අමාරු දවස්වලට පින් සිද්ධ වෙන්න තමයි අපිට හම්බෙන චූටි සතුටු දවස්වල අගය අපිට ගොඩාක් තේරෙන්නේ. අමාරු කාලවල දිහා වෛරෙන් බලන්න හොඳ නෑ. ඒකත් ජීවිතේම කොටසක් කියලා අපි ආදරෙන් පිළිගන්න ඕනේ. හැබැයි ඒක පොඩ්ඩක් අමාරුයි. කරලා බලමු. ඉතින් අද හම්බුන මේ සතුටු මතකේ මට ගොඩාක් වටිනවා. තව කෙනෙක්ට පුංචි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මට ලොකු දෙයක්. ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන මතකයක් එක්ක හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ආයෙත් දවසක හම්බෙනක සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕනේ. ඔයාටයි මටයි දෙන්නටම. Thank you for watching.